හයි ඉතින් ඔය රොමේනියාවල ජොබ් එක මාරු කරපු හරි නැත්තම් ජොබ් එක මාරු කරන්න හිතන් ඉන්න හරි කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාට. ඉතින් ඒක තමයි දැන් ඔයාගේ ජොබ් එක මාරු කරලා අලුත් තැනකට ගියාට පස්සේ අපිට සාමාන්‍යයෙන් මෙහෙදී හම්බෙන ID එකේ බලංගු කාලය අවුරුදු 2ක්. ඉතින් ඔයා අලුත් ජොබ් එකකට ගියාට පස්සේ ඔයාගේ වර්ක් පර්මිට් එකත් ආවට පස්සේ සමහර කෙනෙක්ට එන්න පුළුවන් අපේ ID එක තවදුරටත් වලංගුයි අපි මේකත් මාරු කරන්න ඕනෙද කියන එක. ඉතින් ඒකට උත්තරේ තමයි සමහර කම්පැනි වලින් එක කියනවා ඔයාලගේ ID එක මාරු කරන්න ඕනේ නැහැ. ඒක සිස්ටම් එකෙන් ඔටෝ අප්ඩේට් වෙනවා ඔයාලගේ අලුත් ID එකට. මොකද ඔයාලගේ වර්ක් පර්මිට් එක හැදුනට පස්සේ. ඉතින් ඒ නිසා හැම දෙයක් කරන්න ඕනේ නැහැ කියනවා. හැබැයි ඔයාට එහෙම කරන්න බෑ. ඔයාගේ ID එක ඔයා ආයෙත් රීඉෂුව කරගන්න ඕනේ ඉමිග්‍රේෂන් එකෙන්. ඉතින් ඒකට ඔයාලා කලින් කරපු ප්‍රොසීඩියර් එකම කරලා ඒ කියන්නේ ඔයා ඉමිග්‍රේෂන් අපොයින්ට්මන්ට් එකක් දාලා ෆින්ගර්ප්‍රින්ට් තියලා ෆොටෝ එකක් අරගෙන කලින් වගේම ඔයාගේ ID එක අලුතෙන් හදාගන්න ඕනේ. ඔයාගේ ID එක කොච්චර කාලයකට වැලිඩ් වුණත් ඔයා ජොබ් එක මාරු කරාට පස්සේ ඔයාගේ ඉන්න තැන නිකම්ම එක මාරු වෙනවා. ඉතින් ඒකත් එක්ක ඔයාගේ ID එක අනිවාර්යයෙන්ම මාරු කරගන්න ඕනේ. ඉතින් මම මේක ගැන කියන්න හිතුවේ මොකද මේක එක එක්කෙනා එක එක විදියට කියනවා. සමහර අය කියනවා ඒක කරාට පස්සේ ID එක මාරු කරන්න ඕනේ නැහැ. මොකද ID එක වැලිඩ් කියන එක. තවත් සමහර අය කියනවා ඉතින් ජොබ් එක මාරු කරාට ID එක මාරු කරන්න ඕනේ නැහැ. ඒක ඔටෝ සිස්ටම් එකකින් අප්ඩේට් වෙනවා කියන එක. ඉතින් අද මට ඉමිග්‍රේෂන් අපොයින්ට්මන්ට් තිබුණා. ඉතින් ඒ ගිය වෙලාවේ මම එතනින් අහලා දැනගත්තා ඒක මොකද්ද අපි එකට කරන්න ඕනේ කියන එක. මොකද සමහර කම්පැනි වලින් මේ දේ කියනවා. ඉතින් ඒ නිසා ඒක ගැන බලන්න. So, hope you guys you got something new and stay tuned, keep in touch to the next video.